මේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය. මෙතෙන්ට බොහෝ දෙනෙක් එන්නේ තමන්ගේ විවේක කාලය බොහොම නිදහසේ ගත කරන්න. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ නිවාඩුව බොහොම නිදහසේ ගත කරන්න පුළුවන් කියලා. හැබැයි පහුගිය දවස්වල මෙතෙන්ට එන සමහර පිරිස් වලට යම් යම් අකරතැබ්බයන්ට මුහුණ දුන්නු අවස්ථා පිළිබඳ සමාජ වෙබ් අඩවිවල මේ දවස්වල කතා බහක් ඇති වෙලා තිබෙනවා. අපි මෙතන ඉඳගෙන මොනවද මෙතන කරපු මෙතන ඉඳගෙන ඉන්නවා. ඔව් මෙතන මිනිස්සුන්ට ඇවිල්ලා මෙතන ඉඳ ගන්න බැරිද මොනවද මෙතන අපි කරලා තියෙන වැරද්ද අපි විනීතව හැසිරුණාද මෙතන අපි කරපු වැරද්ද මොනවද කියන්නේ ඉන්න දෙන්න එපා කියලා කපල් වල හරි නම් හරි ගේ කපල් නම් අයගොල්ලන්ට ඉන්න දෙනවා මයින් දරුවෙක් ඉන්න ඕනේද කපල් එකක් වෙන්නේ අය කපල් එක ෆැමිලි එකක් නෙවෙයිද ඔයගොල්ලෝ ඔය දෙන්න බැන්ද කියන්නකො වැඩම දෙන්න කපල් එකකුත් දේවල් කොහෙද ඉන්න ඔව් යාළුවලා ඉන්න කපල් එකකුත් ඇවිල්ලා ඔය ඒකේ වැරද්ද මොනවද කියන්නේ ඔය මොනවද මෙතන තියෙන වැරද්ද ඔයගොල්ලෝ මාර මිනිස්සුනේ මේ කොහොමද ඔයගොල්ලන්ට ගෑනු නැද්ද නිදහස් චතුරස්‍රයට එන පිරිස් වලට ඇත්තටම අයිතියක් නැද්ද නිදහසේ ඉන්න? කපල් වලට යන්න බෑ කියලා එක්කුත් නෑ. එතන දැන් ඉතිහාසයෙන් අවසරයලන් තමයි වෙඩින් ෆොටෝස් එහෙම ගන්නවා නම් යන්න තියෙන්නේ. නිකරුණේ ගැවසෙන්න බෑ කියන එක තියෙන්නේ. ඒ කියන්නේ ඉතල යන්න පුළුවන් යන්න පුළුවන් මේතන ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක් නිසා ඒක මේ අද ඊයේ ගන්න නෙමෙයි කවදදෝ ඉඳන් තියෙන එක. ඒ කියන්නේ මේක බලන්න පුළුවන්. ඇවිල්ලා ඒක ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් උතන ඊට පස්සේ නිකන් අර පාක් එකක් වගේ නෙමෙයිනේ. දැන් මම සහකාර අධ්‍යක්ෂකෙතෙන්ට එක්කුවා. ඔය මට පණිවිඩය ආවා උදේම. මේවා පොදු දේපලනේ පොදුවේ මිනිස්සුන්ට යන්න බලන්න ඒව කරන්න පුළුවන්. මේ අතර සමාජ වෙබ් අඩවි හරහා හෝමාරු වූ වීඩියෝවේ තරුණ යුවලට මුහුණ දීමට සිදු වූ සිද්ධියට විරෝධය පළ කරමින් අද සවස නිදහස් චතුරස්‍ර ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා. එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාද එක්ව සිටියා. ඔයා මොන නීතිය අතදද අර අහිංසක මේ පුදුල දෙන්නව එළවල දැම්මේ. මෙතන පැහැදිලිව කියනවා නම් සර් මෙතන යන නිදහස් ස්මාරකය පිළිගන්න තැනක්. හරි. මෙතෙන්ට එනවා කපල්ස්. සාමාන්‍ය පොල්ලෙක්නේ. මමත් දන්නා පෙමුදෙන් කොහොමද හැසිරෙන්නේ. නෑ නෑ මෙතිය හදන්නේ පාර්ලිමේන්තුව. ඔයාලට තියෙන්නේ පාර්ලිමේන්තුව හදන නීතිය ක්‍රියාත්මක කරන්න විතරයි. අපි මේ රටේ නිදහස අරන් තියලා තියෙන්නේ. මේක නිකුරුනේ මේක ගැවසෙන්නේ. ඉතින් නිකරුණේ කියන්නේ අපි ඇවිල්ලා මෙතන මමත් කොතර වෙලා මෙතන ඇවිල්ලා මගේ පවුලත් එක්ක ඉන්නවද? සමහර දවස්වල දරුවත් එක්ක එනවා සමහර දවස්වල දරුවා නැතුව එනවා. ඉඩම් කොට කිරීමේ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අනුමැතිය දායකයෙක් වන පුද්ගලික ආරක්ෂණ සේවා සමාගම විසින් තමයි කොළඹ නිදහස් චතුරස්‍රයේ ආරක්ෂණ කටයුතු කරන්නේ. හැබැයි ඒ සඳහා නීති රීති පනවලා තියෙන සංස්කෘතික දෙපාර්තමේන්තුවයි මේ අදාළ සිද්ධියේදී ඒ සිකියුරිටි නිලධාරී ආරක්ෂණ නිලධාරීන් කටයුතු කර තියෙන ආකාරය පිළිබඳව අපි විධිමත් පරීක්ෂණයක් පවත්වන්න තීරණය කළා තියෙනවා. නමුත් අද පැවති උද්ඝෝෂණයට අපේ පුද්ගලික සේවා ආරක්ෂණ සමාගම මෙහෙම අධ්‍යක්ෂකවරයා විසින් මැදිහත් වීම කිසිදේ තරමට කරන්නේ නැහැ. ඒ සඳහා අපි වහම ක්‍රියාත්මක පද ඔහුගේ සේවය මම මේ වෙනකොට අත්හිටවලා තියෙනවා. මම කල්පනාකාර අධ්‍යක්ෂකවරයාට උපදෙස් දුන්නා මේ මොහොතේම ඔහුගේ සේවය වහම අත්හිටවන්න කියලා. ඒ පිළිබඳව සිදුවීම ගැන මම කනගාටුවටපත් වෙනවා සභාපතිවරයා හැටියට. ඒත් අපි මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වලා අපි නිති ක්‍රියාමාර්ග ගන්නාතෙක් මේ සේවය අත්හිටීම කරනු ලැබුවා. ඒ වගේ මේ අවස්ථාව මම නැවතත් මතක් කරන්න කැමතියි මේ නීති රීති පනවලා තියෙන සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින්